කය අනුව කල්පනා කරන්න, ඇති වෙන විදීම් අනුව කල්පනා කරන්න, ඒ විඳින දේ හඳුනා ගන්න දෙයට අනුරූපව තේරුම් ගන්න. එයා දක්ෂ වුණා නම් හට ගැනීමක් නැතිවීමක් දකින්න. එයා දක්ෂ වුණා නම් තමන්ගේ සිතේ ස්වභාවය මනාකොට හඳුනගෙන අකුසලයන් මුදව ගන්න. හිත රාගී වෙනකොට, නේ, ද්වේෂ සහිත වෙනකොට, මෝහ සහිත වෙනකොට හඳුනගෙන ගලව ගන්න දක්ෂ වුණා නම් අන්න කොයිද? කැටකිරිලි පස් පිටෙලියට වගේ ශ්‍රාවකයා බුදු පියාණන් වහන්සේගෙන් ලැබුණු උරුම දායාද කරගත්තා වෙනවා. අන්න එදාට නම් ආරක්ෂාව සැලසෙනවා. එදා බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව වදාළේ කොයිද? කුරු රට අදාපියාපු කම්මාස ධම්ම කියන මේ නියංගමේ වැඩ ඉඳගෙන ඉදා රැස්ව සිටි භික්ෂු පිරිසට මේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව පිළිගරව් කරන්න දෙන්නා. අපි ගමන පුරාවට ඇහුවේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සතර සතිපට්ඨාන ගැනමයි. සෑම දේශනාවකම තියෙන්නේ ඔය සිහිය නැතුව මේ ධර්මය නම් දකින්න පුළුවන්කම ඉන්නේ නැහැ. පින්නතුනි නටබුන් වෙලා ගියාට ඉදා භාගතුන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම කියන නියංගමේ මහා භික්ෂු සංඝයා පිරිවරාගෙන උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කර මේ පුණ්‍ය භූමියයි අද අපි මේ දකින්නේ. ඉතින් අපි කවුරුත් සම්බුදු ගුණ සිහි කරලා ඒ පින්බිම වඳිමු. හැබැයි සිහිය පිහිටන්නෙම නැති තැන තමයි වර්තමානයේ අපිට අද ඒ කුරු රට දිල්ලිය කියලා කියන්නේ. හොඳයි. කවුරුත් වන්දනා කරමු. සිත් පරි පැහැදිමුත් ඒ ලාභයක්නේ අපිට. සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ